13 වෙනි ප්‍රශ්නය ශාකවල විභාජක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? ද්විතීක වර්ධනය සඳහා පාර්ශ්වික විභාජක සහ අග්‍රස්ථ විභාජක සහභාගී වේ. ප්‍රකාශය වැරදි. අග්‍රස්ථ විභාජක සහභාගී වෙන්නේ ද්විතීක වර්ධනයට නෙවෙයි ප්‍රාථමික වර්ධනයට. පරෝහ අග්‍රස්ථ විභාජකයේ මගින් නව සෛල ඇතුළට සහ පිටතට නිපදවනු ලබයි. වැරදි. පරෝහ අග්‍රස්ථ විභාජකය මගින් කඳ දෙසට තමයි කඳ දෙසට පමණයි සෛල නිපදවන්නේ. කඳ දෙසට පමණයි. ඒ කියන්නේ ඇතුළට පමණයි සෛල නිපදවන්නේ. ඒක බීජ පත්‍රයේ ශාකවල කැඩී බිඳී යන පත්‍ර නැවත වර්ධනය වන්නේ ඒවායේ පාදස්ථයේ ඇති පාර්ශ්වික විභාජකවල ක්‍රියාව නිසාය. වැරදි. පාර්ශ්වික නෙවෙයි අන්තරස්ථ විභාජක. 4. පරිචර්මය තැනීමට පාර්ශ්වික විභාජක දායක වේ. පරිචර්මය තැනීමට පාර්ශ්වික විභාජක දායක වේ. පරිචර්මය සෑදීම සිදු කරන්නේ වල්ක කැම්බියම මගින්. වල්ක කැම්බියම කියලා කියන්නේ පාර්ශ්වික විභාජකයක්. ඒතර පරිචර්මය තැනීමට පාර්ශ්වික විභාජක දායක වේ කියන ප්‍රකාශය හරි. 13ට නිවැරදි පිළිතුර 4. විභාජක සෑම විටම සක්‍රියයි නෑ. විභාජකවලට පුළුවන් සුප්ත අවධි ගත කරන්න. සුප්ත අවධි ගත කළ හැකි. ඒ නිසා 5 වැරදි. 13ට නිවැරදි පිළිතුර 4.